දිගටම කියනවා නම් අපේ රටේ බහුතරයක් මිනිස්සු උගතුම් බවට පත් උනේ අපේ රටේ තිබිච්ච දුප්පත්කම හින්දා. අපේ රටේ තිබුණු දුප්පත්කම හින්දා තමයි අපේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් අද ලෝකෙ පිළිගන්නේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලංකාව කියලා. නේද? ඒ කියන්නේ ඉගෙනගත්තු මිනිස්සු ප්‍රමාණය වැඩි කියලා ලංකාවේ. ඒ මොකද හේතුව? දුප්පත්කම විසින් එන පීඩනය අපිව ඉගෙන ගන්න ඕන කියන හැඟීම අපට ඇති කෙරෙව්වද නැත්? අපිට ඇති කෙරෙව. මොකද අපිට උගෙන ගන්නව ඇරෙන්න ලෝකේ දොරටුවක් විවෘත කරගන්න වෙන ක්‍රමයක් වෙනුනේ නැහැ. ඒකේ අවාසනාවන්ත එක වෙන්නේ මේකයි. එහෙම අමාරුවෙන් ඉගෙනගෙන උඩට ඇවිල්ලා උපාධියක් අරගෙන රස්සාවක් කරලා දැන් එයාට ළමයි ඉන්නවා. අන්න උන් ටික ඉවර වීගෙන යනවා. ඒයි තමන් කාපු නැති ඔක්කොම ළමයාට කන්න දෙන්න ඕන කියලා හිතනවා. තමන් සෙල්ලම් කරපු නැති ඔක්කොම සෙල්ලම් බඩු ළමයාට දෙන්න ඕන කියලා හිතනවා. තමන් ගත කරපු නැති සියලුම ජීවිතේ දේවල් දෙන්න ඕන කියලා හිතනවා. අන්න ඒ සිතුවිල්ල නිසා අපේ රට තුල දැන් ආපහු ඉගෙන ගන්න උනන්දුවක් නැති, හැදෙන්න සූදානමක් නැති, අම්මා තාත්තා එක්ක ගනුදෙනුව විතරක් බේරගන්න යන પરම්පරාවක් නිර්මාණය වෙනවා ඔබගේ ඇස් දෙකට පේනවා. නිකන් ළමයි Tamanට අම්මා තාත්තා ආදරේද නැද්ද කියන එක තීරණය කරන්නේ දෙන බඩුමුට්ටු වල ප්‍රමාණය අනුව. එතෙන්ට එමින් තියෙනවා. දැන් මේක කරේ කවුද? අර දුප්පත් තැන ඉඳලා අමාරුවෙන් ඉගෙනගෙන උඩට ඇවිල්ලා යමක් කමක් හොයාගෙන තමන්ගේ ඊළඟ પરම්පරාවට නොදිය යුතු තරම් පහසුකම් දෙන්න යෑමේ ප්‍රතිඵලය. පහසුකම් දෙන්න ඕන. හැබැයි ඒක නොදිය යුතු තරම් අසීමාන්තිකව ඒක කරන්න ගියපු ගමන් ඒ ළමයි ඉගෙන ගන්න. ඊළඟට ආපහු හරක් රැලක් බිහි වෙනවා. ඔන්න බලන්න. ආයේ ඔක්කොම ෂෝට් කට් වලින් සල්ලි හොයන්න හිතන අමුතු කට්ටියක් බිහි වෙනවා. ඒක අපේ රට තුල අපි ඇහැට දකිමින් තියෙන මොකක් හරි ලොකු දෙයක් වෙමින් තියෙනවා ලංකාව ඇතුලේ කියලා. අපේ සමාජය ඇතුලේ. මේකේ වගකීම යුත්තෝ අර අමාරුවෙන් ඉගෙනගෙන උඩට ආපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ තමන් මේ කරන්නේ ලොකු නරකක් කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේවා කිව්වත් කියන්නේ ඉස්සර වගේ බෑ. දැන් ළමයි හදනකොට එහෙම බෑ මෙහෙම බෑ. නෑ මම කියන්නේ අපි ඒ ළමයින්ට කරන්නා වූ බරපතලම නරක තමයි ඒගොල්ලොන්ට ජීවිතේ කිසිම බරපතලක් සහිත එකක් කියලා තේරෙන්න දෙන්නේ නැතුව උඩට ගෙනියන එක. මම දන්නේ මට ඉගෙන ගන්න ඕනි කියන වීරියය ආවේ අපි ළමා කාලේ ගෙවපු දුෂ්කර ජීවිතයක. අපේ පන්සල් ඇතුලේ අපි ගත කරපු දුෂ්කරතා එක. මං කියන්නේ ඒකට ඊර්ෂ්‍යා කිරීම නෙමෙයි හොඳේ. දැන් ඔය සමහර අය ඉන්නවා අර Taman දුප්පත් වෙලා ඉපදුනාම Taman දුක් මහන්සි වෙලා ගොඩට යන්න උනාම අර මේ තියෙන මිනිස්සුන්ට හූල්ලන එක. තියෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන ගතියක්. එහෙම එකක් දැන් අලුතින් මට පේනවා වැඩි වෙලා. අපි පොඩි කාලේ අපේ අත්තම්මලා දැන් අපේ ගෙදර පොල්ලතු හැවිල්ලපු ගෙදර. එතකොට අපේ ගෙදර උළු හැවිල්ලපු අපේ ගමේ උළු හැවිල්ලපු ගෙවල් තිබුණා. අපේ අත්තම්මලාගෙන් එහෙම අපි අහනවා අර ගෙදර වහලේ උළු තියනවා අපේ ගෙදර පොල්ලතු. ඇයි? අපි චූටි කාලේ අහනවා. මම අහලා අපේ අත්තම්මලා කියන්නේ උන් ගොඩක් පින් කරපු අය. ඒකයි ඔය හොඳ ගෙදරක ඉන්නේ. බලකේ අපේ පිනේ මදියක් තියෙනවා. ඒ නිසා බත් බෙදාගත්තම කන්න කලින් සතෙකුට හරි කුරුල්ලෙකුට හරි බත් මිටක් දීපල්ලා. අපි ලව්වා පොඩි කාලේ බත් ගුලියක් ගුලි කරවනවා කෑම කන්ට කලින් අපේ අත්තම්මා අනිවාර්යයෙන්ම කෙරෙව්වා අපි ලව්වා. ඒක කරවනවා. බත් ගුලියක් හරි දෙන්න කියලා. ඊළඟට අපිට කියනවා පුළුවන් තරම් ඉගෙන ගනින්න. ඉගෙන ගත්තේ නැතොත් නම් උඩට යන්න බෑ.
ඉතින් තියෙන මිනිහට ඉරිසියා කරන්න ඉගැන්නෙව්වෙත් නෑ. අපි ඉන්න තැනම වැටිලා මේ නාස්ති වෙන්න ඉගැන්නෙව්වෙත් නෑ. අපේ අත්තම්මා ඉස්කෝලේ ගියපු කෙනෙක් නෙමෙයි. හැබැයි ප්‍රඥාව තිබුණානේ. දහම් මහලා තේරුම් අරගෙන තිබුණා. Tamanට දේවල් නැති වෙන්න හේතු තියෙනවා. එක්ක උත්සාහය නැතිකම, එක්ක පෙරපින නැතිකම. ওই දෙක තමයි ඒගොල්ලෝ තේරුම් අරන් තිබුණේ. Tamanට දේවල් අහිමි වෙන හේතු අතර ප්‍රධානයි උත්සාහවන්ත නැතිකමයි, පෙරපින නැතිකමයි. ওই දෙකම එකට එක්ක වුණාම කෙනෙක්ට අසීරු යුගයක් තියෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා තියෙනවා නම්, උත්හාන විරියාදිගතා තියෙනවා නම් එයාට උඩට යන්න පුළුවන්. ඉතින් අපිට කිව්වේ පෙරපින මදි තව පින් කරන්න, ඊළඟට හොඳට උත්සාහවන්තව පාඩම් කරන්න. ඉතින් බලන්නකො සමාජයේ එහෙම වුණාම ඊර්ෂ්‍යාකාරයව හැදෙන්නේ නැහැ. අනිත් මිනිහට තියෙන දෙයට කුහකකම් කරන අය හැදෙන්නේ නැහැ. ඒ මිනිහාගේ දේ කඩා වඩා ගන්න හෝ නිඳාපාස කරන්න හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා ඔබගේ පැත්තෙන් ඔබ ආධ්‍යාත්මික පැත්ත විනාශ කරගන්නේ නැතුව පුළුවන් තරම් ඔබගේ ලෞකික පැත්තේ දේවල් ටික කරගන්න. ආධ්‍යාත්මික පැත්ත නැති කරගන්න එපා. දේවල් ලබා ගැනීම වෙනුවෙන්, දේවල් තියා ගැනීම වෙනුවෙන් පස්පව් දසකුසල් කරන කෙනෙක් වෙන්න එපා. ඒකට අවශ්‍ය මූලික දැනුම අවබෝධය අපිට ලැබිලා ඉවරයි. ආය දැනුම ලැබෙනවා නම් ඒක හොඳයි, අපි රිප්‍රෙෂන් නෑ. හැබැයි නොලැබුණත් අපි දැන් දන්නවානේ. මේක නරකයි මේක හොඳයි කියලා අපි දන්නවා. ඒ නරක දේ අපි නොකරයිමු. ඒ හොඳ දේ අපි කරමු දිගටම. අකණ්ඩවනේ. අකණ්ඩව. නරක දේ නොකරයිමු, හොඳ දේ කරමු. ඒක කොච්චර අවස්ථා තිබුණත් නරක දේ නොකර ඉන්නවා. එන්න. කවුරු අපිව මොනිටර් කරත් නැතත් අපි හොඳ දේ අකණ්ඩව කරගෙන යන්න. අකණ්ඩව කරන් යනවා. නොනවත්වා අපේ හොඳ දේවල් ටික කවුරුවත් බලන් ඉන්නවද? දන්නේ නැහැ. දැක්කොත් තමයි ඉතින් කාගෙන් හරි ප්‍රශංසාවක් හම්බෙන්නේ කියලා නෙමෙයි හොඳ කරන්න ඕන. ඒක හොඳ හින්දා. හොඳ දේවල් අපි කරන්න ඕනේ ඒක හොඳ හින්දා. එහෙම නැත්නම් ඒකට අරයා ලකුණු දෙයි, මෙයාගෙන් උසස් වීමක් හම්බෙන්නේ නැහැ. මොකද අපිව මොනිටර් කරන්න පොඩි කාලේ අය හිටියානේ. දැන් අපි ගැන තනියෙන් බලා ගන්න ඕන. මේ රටට ආපු ඔබ හැම කෙනෙක්ම තමන්ව බලා ගන්න ඉපේ. තමන්ව බලා ගන්න. සමහරු විවාහ වෙලා නෝන මහත්තයා ලංකාවේ, අම්මා තාත්තා ලංකාවේ, තනිවම මෙහි ඉන්නේ. මෙහි කවුරුත් නැහැනේ ඔබව බලන්න. නැති වෙනවා නම් නැති වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. තමන් දැනගන්න. තමන්ගේ සීමාවනේ. තමන්ගේ සීමාව තමන් ලකුණු කරගත්තොතින්, තමන් සටහන් කරගත්තොතින් තමන්ගේ ගමන යන්න පුළුවන්.